ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා අපේ DJ Movie LK එකට. ඔන්න අද ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් අපේ DJ Movie LK channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් මම ආදරයෙන් ඉල්ලනවා. අද මම අරන් ආවේ කොරියන් series එකක්. හිතන්නකෝ ඔයාගේ ඇඟ ඇතුළට අමුතු සතෙක් රිංගලා ඒ සතා ඔයාගේ ඇඟ පාලනය කරන්න ගත්තොත් කොහොම තියෙයිද? ඒ විතරක් නෙමෙයි, ඒ සතාට පුළුවන් නම් ඔයාගේ ඔළුව අමුතු විදිහට දෙකට බලලා මිනිස්සු මරාගෙන කන්න. අන්න ඒ වගේ අමුතුම භයානක කතාවක් තමයි මම අද අරගෙන ආවේ. මේ කතාවේ නම තමයි Parasite to Grey. කතාව පටන් ගන්නේ කොරියාවේ පැවැත්වෙන මියුසිකල් ෆෙස්ටිවල් එකකින්. හැමෝම සින්දු අහන ගමන් නටනට ජොලිය ඉන්න වෙලාවේ ආසින් පොඩි බෝලයක් වගේ වැටෙනවා. ඒක ඇතුලෙන් පණුවෙක් වගේ සතෙක් එළියට ඇවිත් ළඟ ඉන්න කෙනෙක්ගේ කන ඇතුළට රිංගනවා. තප්පර ගානක් යන්නේ ඒ මනුස්සයාගේ ඔළුව දෙකට පැලිලා අමුතු විදිහට විකෘති වෙලා මෙතන හැමෝටම පහර දෙන්න ගන්නවා. ඔන්න ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ සුපර් මාකට් එකක වැඩ කරන කෙල්ලෙක්ව. මේ ඉන්නේ සුයින්. මෙයා තමයි අපේ කතාවේ මේන් කැරක්ටර් එක. සුපර් මාකට් එකට බඩු ගන්න ආපු මිනිස්සෙකුයි මේ සුයින් අතරයි පොඩි බහිම්බස්සීමක් යනවා. සුයින් වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් ඉද්දි අර සුපර් මාකට් එකේදී රණ්ඩු වුණු මිනිස්සයා සුයින්ගේ පස්සෙන් ඇවිත් සුයින්ව මරන්න උත්සාහ කරනවා. මේ මිනිස්සයා මෙතෙන්දි සුයින්ට පිහියෙන් අනිනවා. සුයින් ඒ එක්කම කැලේ ඇතුළට දුවලා ගිහින් හැංගෙනවා. ලේ පෙරාගෙන කැලේ ඇතුළේ වැටිලා ඉන්නකොට අර ආසින් වැටුණු පණුවෙක් මේ සුයින්ගේ ඇඟට රිංගනවා. අර මිනිමරුවා ආපහු මේ සුයින්ව හොයාගෙන කැලේට එද්දි සුයින්ගේ ඇතුලේ ඉන්න අර සතා එළියට ඇවිත් තප්පර ගානකින් අර මිනිහව කෑලි කරලා දානවා. ඔන්න සුයින් ආපහු ඇහැරෙනකොට ඉන්නේ හොස්පිටල් එකේ. පොලිසිය සුයින්ගෙන් වුණු සිද්ධිය ගැන ප්‍රශ්න කරනවා. හැබැයි සුයින්ට ඒ කිසි දෙයක් මතක නැහැ. ඒ වගේම අර මිනිමරුවා සුයින්ට පිහියෙන් යන්න මේ වෙද්දි සුයින්ගේ ඇඟේ පිහිවැනුපු පාරක්වත් පේන්නවත් නැහැ. මේ අතරේ කොරියානු රජය මේ අමුතු සත්තු ගැන හොයන්න විශේෂ බලකායෙකුත් හදලා ඒකේ ප්‍රධානියා විදිහට ඉන්නේ චොයි ජුන්කියොන් කියන කාන්තාව. ඒ වගේම මේ චොයි ජුන්කියොන්ගේ සැමියාගේ ඇඟටත් මේ පරිපෝෂිතයෙක් රිංගලා. චොයි මේ පරිපෝෂිතයෙක් රිංගපු තමන්ගේ සැමියව මැෂින් එක හිර කරලා තියාගෙන ඉන්නවා. චොයි මෙහෙම හිර කරන් අනිත් පරිපෝෂිතයන්ව සැමියාගේ මාර්ගයෙන් අල්ලගන්න තමයි හදන්නේ. ඒ අතර සුයින් දැනගන්නවා එයාගේ ඇඟටත් මේ පරිපෝෂිතයෙක් රිංගලා කියලා. හැබැයි මේ පරිපෝෂිතයා සුයින්ගේ යාළුවෙක්ද නැත්නම් සතුරෙක්ද? ඒ වගේම මේ පරිපෝෂිතයෝ මිනිසුන්ගේ ඇඟට ඇතුල් වෙලා මොකද්ද මේ කරන්න හදන සෙල්ලම? කොරියානු රජයේ මේ විශේෂ බලකායට මේ පරිපෝෂිතයන් අල්ලගන්න පුළුවන් වෙයිද? ඉතින් මේ කුතුහලයත් එක්ක මේ සුපිරිම කොරියන් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඔන්න අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අදට මං ගිහින් එන්නම්.